Hi everyone, welcome back to my YouTube channel Life with Taru. ඔයාලා හැමෝම සුවෙන් සතුටින් නැති කියලා මම හිතනවා. අද මම ඔයාලට අරගෙන ආවේ නර්තන වේදිකේගේ ජීවිතයේ තියෙන තවත් විශාල කඩයිමක්. ඒ තමයි හිසමත වෙස් හා ශීර්ෂාභරණ පැළඳීමේ උත්සවය. මෙම උත්සවය සංවිධානය කරලා තිබුණේ මధుසංකර රංගායතනයේ නර්තනයේ හදාරන නර්තන ශිල්පීන් සහ ශිල්පිනියන්. ඔක්තෝබර් මාස 24 වන දින අභිෂේක් මංගල්‍ය මේ ආකාරයෙන් ආරම්භ වූ ආකාරය. මధුසංකර සුන්ගේ වස් දොස් හැරීම සඳහායි අපි පිළිබිඹු වෙනවා. යම් පුද්ගලයෙකු තමන්ගේම රුව අලංකාර මට්ටමින් දුටුවත් රජ ඇඳුමකින් දෙවි දේවතාවුන්ගේ ඇඳුමකින් දුටුවත් තමා අලංකාර බව තමාගේ රූපකාය පිළිබඳ යම් දොසක් තමා වෙතන තියෙනවා. ඉතින් ඒ නිසා ඒ හේතුවෙන් වියකොරහකින් මේ තමන්ගේ රුව දැකීම තමන්ගේ රුව දැකීමෙන් අපැහැදිලි රුවක් තමයි පෙනෙන්නේ. ඉතින් මේ සියලු කටයුතු සඳහා පෙර චාරිත්‍ර සිදු කරමින් මේ දේවාභරණ පැළඳී අපගේ නවමු කලාකරුවන් දෙවියන් වෙනුවෙන් පූජා වට්ටි තබා ඔවුන්ගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ කර දෙන ලෙසයි මේ මොහොතේ ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් මෙය දෙවියන් බුදුන් හා බැඳි කලාවක්. සංස්කෘතිය හා බැඳි තමන්ගේ ශීර්ෂාභරණ පැළඳවා ඉන්පසුව දී රැගෙන පැමිණෙන යහන මත මේ අග්‍ර පූජාව තබා දෙවියන් යෙදීමයි මේ අකන්නේ. ඉතින් තව නොබෝ වේලාවකින් මූලාරම්භය මේ දුගුණන නැත්නම් ආදුනිකය ප්‍රථම පියවර වශයෙන් තබන මේ
ආරංචියක් ලැබුණා මේ මෙතන සිටින ළමුන් සියලු දෙනාම Tamanගේ නිවෙස් හිමි ගම නෙමෙයි මේ ඉතින් දුර බැහැර ප්‍රදේශවල ළමුන්. ඉතින් මේ සියලු දෙනාම අපි දන්නවා මේ මල්සන් කලායතනයේ අපේ ගුරුතුමා රැකියාවට ගොස් පැමිණෙන විගස මේ ළමුන් Tamanගේ දොරකඩ ඉදිරියේ ඉන්න දුට පාන වේවා දුට දෙවිදෝ වේවා අටනු රෝග දෝස දුරු වේවා ආයුබෝ වේවා මෙවැනි මොහොතක් ලබාගත් ඔබගේ මීළඟ නාට්‍යමය සඳහා ඔබ සූදානම් විය යුතුයි. ඒ නිසා මෙය ඇසෙනමානේ ඉන්නේ ඔබ මේ ප්‍රේක්ෂකාගාරය දැස් අයාගෙන සිටින්නේ ඔබේ නාට්‍යයන් දැක ගැනීමට. ඉතින්
ඔබේ සතුට ලස්සනයි බැලුවම මේ පරිසරය අවටින් පෙනෙන්නේ මනවල ඉක්මතුය සඳ පැබලෙනවා දේ පන්සල මනහරය යටි දුනි දෙන්න ඔබගේ ඔය අවසරය වෙලා නටපු නැටුම උතුඟ මුනි දොට පෙනේවා මේ අවස්ථාවේදී පැමිණ රඟදැක්වූ සියලු ගුරු භවතුන්ට බොහොමත් ඔබ වෙනුවෙන් මේ මොහොතේ ලබා බුදු සේමයි වැඩුමගේ අම්මා සරණයි මාවැතුමගේ අම්මා ටික ටික වතුර අරගෙන පොල් කටුවකට නාවපු අයුරු මතකයි ඇගේ උකුල මත අම්මේ ඔබේ පාපියුමන් සිඳින කොට වැටෙනව කඳුළු
දස මාසේ උරේ කත්වා පෝසේ සිවුන්ධි කාරණං ආයුදීඝං වස්ස සතං මාතු පාදං නමාමහං. ඊළඟට තාන තානා තේතන තානාදන තම්දන තාන තානා ගියා ඈත පිටි සරගම් වලට සොයාගෙනත් මිල මුදලුත් මගේ පියා මේ ආකාර සැපතක් මට දුන්නු පියා සම්මා සම්බුදු සරණයි මගේ පියා උතුම් ශිල්පයක් මාහට දුන්නු පියා පැතු විලස මාහට ඔබ උනේ පියා නිතින් එන කඳුළු තොරණ මගේ පියා උපන්තන මහ පොළොවේ මාරකිනා දෙවිවරුය යහපත් ලෙසට මට සැප දෙන රජවරුය සුවපත් කෙරූ මගේ දිවියේ විදවරුය කවදත් මව්පියන් ගෙදරට බුදුවරුය කවදත් මව්පියන් ගෙදරට
කොහොමත් සංවේදී අවස්ථාවක් වුණත් අපි න්‍යාය පත්‍රය අනුව වැඩ කටයුතු සිදු කරු විට ඉතින් පීඨිකා වෙත පැමිණි දෙමෝපියන් සියලු දෙනාටම බොහොම ගෞරවක පූර්වක ස්තුති. වාද සිප්ප දානේන සික්ඛාපේති මම ගරු සගා ඇත්තටම මට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. මුලින්ම මම මතක් කරන්න ඕනේ අපේ අම්මේ තාත්තයි ගොඩක් මහන්සිලා මගේ විශ්මගල්ලේ මම පළවෙනි විශ්මගල්ලේ ඒ වගේම මට මතක් කරන්න ඕනේ මේ ළමයි මට හම්බුනේ කියලා. ඇත්තටම මම ක්ලාස් එකක් කරන්න ගියා මම එහෙම හිතක් නෙවෙයි මම මේ ඇවිල්ලා හිටියේ. මම ඇත්තටම මගේ ජොබ් එක මම රැකියාව හින්දා තමයි මම මෙහෙට ආවේ. රැකියාව හින්දා ආවට ඒ වුණාට මම කලාව කියන එක කියලා නැටුම් කියන එක අවුරුදු ගානක් හදාරලා සෙට් එක හේවිසි ගන්නවා. හේවිසි ගන්නවා ඉතින් තමයි වලට දඩ ගාලා තලනවා. උණක් කියලා තියනනේ ඕනම දෙයකට ආන්ගේ උණ මඩ තියනවා හොඳටම තදටම තිබ්බා. තාමත් තියෙනවා. හොඳටම දන්න හොඳ ගයියලා ප්‍රසාද් ඉන්නවා. එයාලා දන්න හොඳටම එදා තමයි මට මේ ළමයි ටික හම්බුනේ. ඒ ළමයි මම හොයාගෙන ආවේ දා මම පන්සලට ගිහිල්ලා ළමයි අර වැරදි දෙයක් කරන්න හින්දා මම නිකන් මන් දන්න දේ කියලා දුන්නා. ඊට පහුවෙලා ඉඳන් මම ඉන්නේ කොහෙද කියලා ඒ ළමයි කරගෙන එහෙම ඉගෙන ගන්නවා වගේ මට ඒ හැඟීමකුත් ආවා. ඇත්තටම මෙයාලා නිතරම ගෙදර එන්න ගත්තා. ඒ කියන්නේ මම හිටන ගෙදර නිතරම එන්න ගත්තා. මෙයාලා ඇවිල්ලා මට කියනවා ක්ලාස් එකක් කරන්න සර් දන්න දේවල් අපිට උගන්වන්න. එහෙමයි කතා කරලා තමයි මාව ඇත්තටම මම මෙයාත් මේ ළමයි මට හම්බුනේ. ගොඩක් හිටිය ළමයි. ගොඩක් හිටියා. ඒ වගේම ඉතින් අර ඉන්න පුළුවන් මිනිස්සු හිටියා. නැති මිනිස්සු හැරුණා. මේ හිටපු මිනිස්සු තමයි මම එක්ක මේ අද කලෙලි බහැලා මේ වගේ නාටකයට පාදෙපි. එතන කියනවා මේ බොහොම ස්තුතියි දෙමාපියන්ටත් සියලුම දෙමාපියෝ අදට මම ගිහිල්ලා එන්නම්. ඔයාලට මගේ මේ වීඩියෝ එක ගැන මොකද හිතුනේ කියලා පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලා තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා මගේ මේ ජර්නි එකත් එක්ක එකතු වෙන්න කියලා ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝගෙම මම ඉල්ලනවා. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. Thanks for watching. See you next time. Bye.